පුංචි ග්‍රැමර් කරුණු ටික කියලා දෙන්නම්. සහ ද භාවිත කරන විදිය. කියලා කියනවා යම්කිසි එක දෙයක්. පෑනක් අල්කයන් වුණොත් මුලට දානවා පෙන්. පොතක් අල්කයන් වුණොත් මුලට දානවා බුක්. පෙන් පෑනක් බුක් පොතක්. පෑන පොත ද පෙන් පෑන ද බුක් පොත. මේ සහ ද කියන එක ඇන් සහ දී විදියට ඇන් සහ දී නාමපදයක් ආරම්භ වන්නේ වවල් ශබ්දයකින් නම් මුලට දානවා ඇන්. කුඩයක් ආරම්භ වන්නේ යු අකුරින්. කුඩයක් ඇන් අම්බ්‍රෙල්ලා අම්බ්‍රෙල්ලා පටන් ගන්න කියන වවල් ශබ්දය ඇන් අම්බ්‍රෙල්ලා. කුඩය ද කියන අකුරට ඒ විදිහම ලියනවා නමුත් උච්චාරණය කරන්නේ දී අම්බ්‍රෙල්ලා. මේ වගේ පොඩි ග්‍රැමර් කරුණු ඉගෙනගෙන ඉංග්‍රීසියේ වැඩක් වෙන්න මගේ channel එක subscribe කරලා කමෙන්ට් කරලා අනිත් අයට බලා ගන්න ෂෙයා කරලා තියාගන්න. අපි හොඳ ගමනක් යමු. ඔබට ජය වේවා.